hello guys කොහොමද ඉතින් මම ඔන්න කාලෙකට පස්සේ මට හිතුණා ආයේ YouTube වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඒ හින්දා මං ආවා අලුත් YouTube වීඩියෝ එකක් අරගෙන. හරි ඉතින් මට වැඩි කියවන්න දෙයක් නැහැ. වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ. වීඩියෝ එක බලන්න කලින් like කරලා comment කරලා share කරලා support එකක් දෙන්න. එහෙනම් ඉතින් කලින් කිව්වා වගේ වැඩි කියවන්න දෙයක් නැහැ. අපි යම් වීඩියෝ එකට බලමු මොනවද වෙලා තියෙන්නේ කියලා. මේ සතියේ මාසේ අවුරුද්දේ ඔය කොහේ හරි තියෙනවෙන් කවන්නේ බලමු මොනවද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. This is your බලමු අපිට මොකක්ද අද ඉස්සෙල්ලාම බලන්න තියෙන වීඩියෝ එක කියලා. අම්මට සිට නංගිලා තුන් දෙනෙක් ඉන්නේ. මොනවා හරි කියන්න වගේ හදන්නේ. බලමු මොකද්ද කියන්න යන්නේ කියලා. මලි ඈ මලි ලාම හම්බිච්ච එක මලිත්වනේ හොයන්නේ. මලිත් කොහරි ඉන්නවනම් මේ ඇවිල්ලා පළයන් මේ උඹ හොයනවා. මගේ යාළුවෙකුත් ඉන්නවා මලිත් කියලා. ඌවත් දන්නේ නැහැ හොයන්නේ. කොහොම හරි මම දන්නේ නැහැ. මේ නංගිලා මලිත් හොයනවා. මලිත් ඉන්න තැනකින් ඇවිල්ලා පළයන්. නැත්තම් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙයිද දන්නෙත් නැහැ. මොනවද මේ ළමයිට වෙලා තියෙන්නේ? ඉගෙන ගන්න ඕනේ කාලේ පොතක් මානම් කියවන්න නැතුව මෙතන මලිත් ලව් හොයනවා. වැඩ නැද්ද? කාර ඒ උනට කවන්නේ මලිත් ඉන්න තැනකින් ඇවිල්ලා ඵලයක්. මම දැක්ක මේ දවස් ටිකේම පොඩි එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් වයිරල් වෙනවා. එකක් නෙමෙයි දැන් දෙක තුනක් මම ගිහිලා තිබුණා මම දැක්කා. අවුරුදු 10ක් විතර ඇති මම හිතන්නේ ඉස්කෝලේ යන වයසේ මේ තියෙන මේ වීඩියෝ එක චුට්ටක් බලන්න මොකද්ද කියන්නේ කියලා. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. සුබ උදැසනක් ඔයාලා මේ වැරදියක් මේ පොඩි එකා කියන්නේ නේද? පුටි වචන කෑල් දෙක තුනක් කියනවා විතරයිනේ. අම්මෝ බලන්න ඕනේ ලාංකික ජනතාවේ පොඩි එක්කෙනාට හරිම ආදරණීය විදියට මේ කතා කරලා තිබ්බේ. කමෙන්ට් සෙක්ෂන් වල එහෙම පුදුම කරුණාවකින් කතා කරලා තිබ්බේ. මට හිතා ගන්න බෑ මෙච්චර මේ ආදරණීය කාරුණික මිනිස්සු මේ ලංකාවේ ඉන්නවද කියලා. හරිම සතුටුයි ඈ. එහෙම මේ ළමයාගේ වයස ගැන එහෙම හිතලා අම්මේ හරි ලස්සනට කතා කරලා තිබ්බා මේ සමහරු කමෙන්ට් සෙක්ෂන් වල එහෙම මාර විදියට කතා කරලා තිබ්බා මේ අනේ හොඳ එහෙම කියලා. මේ හරිම ආදරණීය මිනිස්සු ටිකක් ඉන්නේ. Tamanටත් වඩා මම හිතන්නේ අනිත් අය ගැන හිතන මිනිස්සු ටිකක් තමයි ඉන්නේ. මේ ඒ තරම් ඒ විදිහට ඒ ළමයාට කතා කරලා තිබ්බා. මේ කවිෂ ගිම්හාන් කියන එක නන්නේ මේ දාර්චන මේ කට වහපන් මේ ඊටු ටික මම කියන්නේ ටී කිරි ගලවාලා කියව ගන්න මේ ඒ විදිහට එහෙම සෑහෙන හොඳට කතා කරලා තිබ්බා. මේක නෑ කතා කරනකොට පොඩි කෘතිම් බවක් තියෙනවා. හරි මේක ඒ ළමයාගේ කතා කරන ස්ටයිල් එක හරි වෙනස් කරගන්න පුළුවන් කියමුකෝ අම්මාට තාත්තලාට හදලා ඔක චුට්ටක් වෙනස් කරගන්න පුළුවන්. හරි ඒ ළමයට හරි වැරද්දක් තියෙනවනේ ඒ කියන විදිහක් තියෙනව නේද? දැන් මෙහෙම මේ කමෙන්ට් සෙක්ෂන් වල කෑ ගහන්න මේ තරම් වැල්ලෙන්න තරම් මං හිතන්නේ ඒ ළමයි කිසි වැරද්දක් කරලා නැහැ. හරි පොඩි කාට වැරද්දක් තියෙනවා නම් මෙහෙමයි කතා කරන්න විදිහ මෙහෙම දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් හදාගෙන කතා කරන්න කියලා ඒක කියන දේ වෙනම කතාවක්. හැබැයි අත ආදරණීය විදිහට කතා කරනවා කියලා කියන්නේ. අනේ මන් දන්නේ නම් කමිස් නම් මොනවා හරි අතලා ගන්නවනේ පොඩි දෙයක් තියෙන මිනිස්සුන්ට වචන කරගෙනත් ඇති ඉතින් ආයේ මොනවා හරි අල්ලගෙන කියන්නේ සතියෙන් සතියට කොහෙන් හරි තියෙන මාට්ටු කායනවනේ ඉතින් ඒ හින්දා වැඩි හිතන්න දෙයක් නෑ. හැබැයි ළමයි මේ දිගට වීඩියෝස් දාලා තිබ්බා. මේ මාල් කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මම හිතන්නේ මේ මොනවා වුණත් ඒ පොඩි වයසට ඇති ඉතින් ඒ පොඩි වයනේ අනාගතේ නම් කෙසේ වෙතත් ඉතින් මිනිස්සු ගැන මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් ඔය හැම දෙයකටම මොනවා හරි දෙයක් අල්ලන් බයින්නනේ බලාගෙන ඉන්නේ. ඒ හින්දා ඉතින් මේවා සාමාන්‍ය දේවල්. ඒ වුණාට මම මේකේ තිබු ගොඩ කමෙන්ට්ස් කියවුවා. හරිම හොඳයි. හරිම ආදරණීය විදිහට කතා කරලා තිබ්බා. මම හිතන්නේ මිනිස්සු කමෙන්ට් දාලා තියෙන මිනිස්සු තමන්ගේ ළමයිට එහෙම කතා කරන්නේ එහෙම ආදරණීය විදිහට වෙන්නේ නැති නේ. නැත්තම් මේ අනිත් වැඩි වයසකුත් නැති පොඩි එකෙක් නැත්නම් ඔහොම කතා කරයි ආයේ. මොලයක් තියෙන මිනිස්සු නෑ අපෝ නෑ. ලංකාවේ මිනිස්සු මොනවද කියන්න හොඳ නෑ. මොල ගිනාපු නෑවුනේ ඉන්නේ. හරිම සතුටුයි මෙහෙම පිරිසක් ලංකාවේ ඉන්නවා කියලා. කෑල්ල ගොන් වැඩක් කරලා වුණාම කෑල්ල මේ පැත්තේ ඉන්නවා මම මේ පැත්තේ ඉන්නවා. බලමු මොනවද කියන්නේ කියලා. නාවි කැත. තොට නාවෙන්නේ නැකොත් තෝ බලපිය තෝ කල්පනා තෝගේ දත් වල හැටි බලපිය. කැත නෑ හරිම ලස්සනයි හරිම ලස්සනයි. ඒ උනාට දත් ටිකට එක එක ඒවා කියලා මේ බහින එක නම් අසාධාරණයි. තෝගේ දත් වල හැටි බලපිය. දත් අල්ල ගන්න ඕනේ නැහැ වෙන මොනවා හරි අල්ල ගන්න තිබ්බා වයින්න. යාළුවට දීපු වාතල්ලක ඊළඟ දවසේ මට සෙට් වෙලා තිබ්බා. එක විදිහට මැදකට ඇවිල්ලා. ඔය තියෙන්නේ යස වැඩේ කීර්තියට. හොඳ වැඩේ.
my god. වැරදිලා. ඒවා වැරදිලා. වැරදිලා. ඊයේ අර අහිංසකයාට බොරුවට කතා හදලා දැනගෙන ඇවිල්ලා තියෙන මැච් කරලා කොහොමද ඒක තමයි කලින්ම දැනන් හිටියා කාටවත් කිව්වේ නෑ. හොඳ වැඩේ අනුන්ට කරන්න ගියපු දේවල් Tamanට පත් උනේ ගැන. හරිම සතුටුයි. 1945 අප්‍රේල් 21 වෙනිදා සෝවියට් රතු හමුදාවේ නායකයා අම්මඩසිරි ඇඩොල්ෆ් හිට්ලර් මොකද්ද කියන්නේ? හලෝ. ඔව්. ඔව්. මේකයි මල්ලි මර්සි දැම්මා. මම මෙච්චර චැන්ඩ්ලොක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. හරිද? අනේ රත්තරන් අයියේ අපි ඉවරයි. මේකයි මල්ලි මර්සි දැම්මා. අයියෝ අයියෝ පුදුම අදහස් තවා තියෙන්නේ. මං දැන් ඉනවා උතන්ට. මං දැන් එනවා උතෙන්ට. ඒ රත්තරන් අයියේ අපි ඉවරයි. මේකයි මල්ලි මර්සි දැම්මා. මම මෙච්චර අයියෝ අයියෝ පුදුම අදහස් තවා තියෙන්නේ. උතන්ට. මං දැන් එනවා උතෙන්ට. ඉස්කෝලේ කාලේ හිටපු සුපිරි චරිත කවුද? ද ගොට්ටා. ඔබ අලුත් අවුරුද්දක් වේවා සර්. මම සර්ට අලුත් අවුරුද්දට සාරියක් ගෙනාවා. මට සාරියක් wow. සාරියක් ගෙනාවා ඇත්තට සර්ගේ වයිෆ්ට. සර්ට ගෙනාවා සරමක්. බබාලා දෙන්න චොකලට් දෙකකුත් ඇති. අඩෝ මට ඊයේ දීපු ගණන් මුකුත්ම කරන් ඉන්න බැරිනවා බං. සර් බලයිද? ඔය මනුස්සයට ඕක මතක නෑ බං බය නැතුව ඉඳපන්. good morning ළමයි. good morning sir. අර බලපන් කොට්ට. සර් ඊයේ දීපු ගණන් ටික බල්ලන් පටන් ගත්තා හොඳයි නේ. නැත්තම් සර්ට අමතක වුණා. ඔය කරේ excuse me teacher. අද අපේ ගණන් සර් ඇවිල්ලා නෑ. මිස්ටර් කැමති නම් මේ පීරියඩ් එකත් අරගෙන අපිට හෙට තියෙන සිංහල පාඩම අදම කියලා දෙන්නත් පුළුවන්. මලම කරදරයක් තමයි මේක නම්. ඔයාගේ ඒ වගේ ගොට්ටල ප්ලාන් කියලා මේ චෙක් කරගන්න. ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නම් විතරක් ඈ. ඊට පස්සේ නාද නිරිකුම්බා ඉතින් ළමයි ඒ වගේ තමයි. අනිත් පැත්තට විජය රජතුමා ලංකාවට ආවට පස්සෙත් මුලින්ම හම්බ වුණේ. හරි ඉතින් හිස්ටරි පීරියඩ් එකේ නම් නින්ද යන එක සාධාරණයි ඈ. අරුණ ඉදි. එකට බං. ගන්නවා කියපම් බලන්න විජය ලංකාවට ආපු වෙලේ කවුද ආව පිළිගත්තේ කියලා. චන්ද්‍රිකා නේද? ඊළඟට ද ශාරුක් ખાන්. අපේ පන්තියේ හිටියද ශාරුක් කෙනෙක් මට මතක නෑනේ. කැතයි තමා. සද්ද නැතුව වැඩ කරන එක. අම්මෝ තවනම් ඉන්න බෑ. ඔය නඩනා කියලා සංගින්න ඕනේ ඉන්ටර්වල් එකටත් අනේ. අම්මෝ. අන්න ඒ වගේ ඉන්න. වලි කාපර්. අයියා අයි මොකෝ ගහමු. ඇයි විතරයි ඔය ටික විතරයි. ලොකු මහත්තයා පොඩි කොල්ලට අමු කෙනා වගේ. නින්දනුත් කියන්නේ ඇයි මේ වීඩියෝ එකේ කියපු ඒවාට අමතරව ඔයාලගේ ක්ලාස් වල හිටපු එක එක જાති යාළුවෝ ඉන්නවනම් ඒ යාළුවව අනිවාර්යෙන් මෙන්ෂන් කරගෙන යන්න. එයාගේ කැරක්ටර් එකත් අනිවාර්යෙන්ම කියාගෙනත් යන්න. එතකොට අපිට පුළුවන් දැනගන්න. රැල්ලට යන යාළුවා. ඔයාලගේ සෙට් එකේ කවුද රැල්ලට යන්නේ? ඉතින් ඉන්නපන් කිහම මචං මොකක්ද අවුල? රොනාල්ඩෝ FIFA සෙල්ලම් කරන්නේ නෑලු. එන්න බොරුව තියෙන්නේ. මූ ක්‍රිකට් කාලේ ක්‍රිකට් ෆෑන්. ඒ වුණාට ආසාන මට තියෙන ක්‍රිකට් උනට මම මැච් බැලුවට දැන් කාලේ වැඩක් නෑ බං ක්‍රිකට් එක. ගන්න දෙයක් නෑ. මම මචං චූටි කාලේ දන්නේ ක්‍රිකට් බලන්න. බාස්කට් බෝල් කාලේට ඒකේ ෆෑන්. මේ ඉන්නේ මචං ලෙබ්‍රෝන් ජේම්ස්. ඌ බාස්කට් බෝල් වැට්ටා. මගේ වීරයා බං. මං චූටි කාලේ දන්නේ බාස්කට් බෝල් බලන්න. ෆෝමියුලා තියෙන කාලේට මූ ඒකේ ෆෑන්. ඔබට ගන්න අවුඩි කාර් එක මෙහෙම යද්දි ඉවර ගන්න ළඟදී ෆෙරාරි කාර් එක මෙහෙම ගියේ. උඹලට ඉතින් ඒවා තේරෙන්නේ නෑ. උඹලා ෆෝමියුලා බලන්නේ නෑ. මම ෆෝමියුලා බලන්නේ පොඩි කාලේ ඉඳලා. මුට කබඩි හරි කමක් නෑ. රැල්ලට යනවා නම් මූ ඒකේ ෆෑන්. කබඩි. ඒ වරෙන් මම කබඩි දෙන්න ගන්න. මම පොඩි කාලේ කබඩි මැච් බලන්නේ නෑ. ඒ කබඩි. මූ මේ දවස්වල ෆුට්බෝල් ෆෑන්. මේ ආශාන් ඔබ ෆුට්බෝල් මැච් එක රැල්ලට යනවා කියලා මට රැල්ලට යනවා. බත් බලංගෝ මෙලෝ රහන්නේ. මම චූටි කාලේ දන්නේ ෆුට්බෝල්. මූ එක මගුලක්වත් බලන්නේ නෑ. ඔය TikTok එකෙන් හරි මොකෙන් හරි යන වීඩියෝ ටිකක් බලලා තමයි ඔය පම්පෝරි ගහන්නේ. ඊට හපම්මුගේ WhatsApp ස්ටේටස්. අයියෝ බලන්න බෑ. ෆුට්බෝල් බලනවා කියලා පෙන්නන්න පුදුම නැටිල්ලක් නටන්නේ.
බලට කියන්න රොනාල්ඩෝ ෆිෆා සෙල්ලම් කරන්නේ නැහැ කිව්වහම මට ඇඬුණා බං. යකෝ එහෙම ඇඬෙන්නේ රියල් ෆෑන් කෙනෙක්ට විතරයි. මේ බලපන් මං දැන් ඉන්නේ රොනාල්ඩෝගේ ජර්සි එක. ඕක කොහෙද යකෝ රොනාල්ඩෝගේ? ඕක මෙසිගේ ජර්සි එක. මෙසි අනේ යකෝ උඹ එන ෆෑන් කිව්වා නේද? මේක මුවාගේ උඹ චුට්ටක් කරදිලා. කියන්නේ. මුම් මේ ඒකට තමයි කියන්නේ රැල්ලට යනවා කියලා. අය නැත්තම් ගැම්මක් නැහැනේ. රැල්ලටවත් යන්න එපෙයි ආයේ. ෂා මේ තියෙන මම බලන්න ආසම ඩ්‍රාමා එක. yes boss. කමල් අලකලම් පන්න. කොච්චර බලුවත් එපා වෙන්නේ නැති ඩ්‍රාමාස්. මහත්මයා නම මම කමල් අලකලම් පන්න. කමල් කමල් අලකලම් පන්න. අලපලම් අලපලම් කන්න. අපි නම් අල පලම් කන්නේ උයල තම්බලා හරි නේද anyway I am සෙන්රදුලු සිංහ. what's your name කමල් අලකලම් පන්න. නිහාල්ස් ෆ්‍රෙන්ඩ්. පොඩ්ඩක් අමාරුයි කියන්න anyway කවන්නේ මම ගොඩක් කාලේ ඉඳන් අපේ බොස් අඳුරන්නේ නිහාල්. ඔව් ඩියුටි කාලේ ඉඳන් නිහාල් බොස් දන කෑමද අපි හිතුවේ මේ ඉපදිච්ච ගමන් වත්ත වටේ දිව්වයි කියලා තමන්ට විස්තර දීතව නිහාල්. පුංචි කාලේ ඉඳන්. එල්සා. කියන්න එපා අප දැනට එහෙම තමයි ගෑල් ප්‍රේම මං ආව බඩු. මෙන්න මගේ මේ කලකලම් පන්න තොන්තර රඟපානවේ. ඒකින් සෙට් එකම සුපිරිය. කොච්චර බලුවත් එපා වෙන්නේ ඒ කාලේ ඩ්‍රාමාස් නා. දැන් තියෙනවට වඩා ඒව නම් ඒව තමයි සුපිරි. අඳුරු දවසක හිමිදිරි උදෑසන මම වැඩට යන්න වගේ. බහින්න නැතුව මොකද මේ කොහොම බහින්න? බහින්න නැතුව ඒක පුදියන්න ආවේ නෑ අපි. ඇත්තේ ඉතින් බුදිය ගන්න ආවේ නෑ. සෙනගස හිමිදිරි චුට්ටක් බහලා ඉන්නවා. මේ ශ්‍රී ලංකාවේ සමහර කන්ඩක්ටර්ලා ඉන්නවා. පුදුම හදිස්සියක් තියෙන්නේ. මේ මිනිස්සේ බස් එකකින් බහිනකන්වත් ඉන්නේ නැහැ. ඒ තරම්ම යන්න හදිස්සි. මෙතන 3:50 කෝච්චිය අල්ලන්න යන්නද මන් දන්නේ. පුදුම හදිස්සියක් තියෙන්නේ. ඒ වුණාට බුදිය ගන්න ආව යාළුවෝ ටික මේ කොනටවත් එන්නේ නැහැ. ජෝ අබේ වික්‍රම නේද මේ ඉන්නේ. හරි එහෙනම් ඔන්න අදට මම අද මගේ වීඩියෝ එක නවත්වනවා. මට මොකද ඇති මේ වීඩියෝස් ටික අද බලලා මම හිතනවා ඔයාලටත් ඒකේ පොඩි ආතල් එකක් තියෙන්නේ නැති කියලා. මේ ඔයාලගේ අදහස් කොහොමද කියලා යටින් කමෙන්ට් කරලා යන්න අනිවාර්යෙන් මතක් කරලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරන්න comment කරන්න. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් වීඩියෝ එකේ යටින් මට දාන්න මොනවද ඔයාලගේ අදහස් කියලා. එහෙනම් ඉතින් ඊළඟ දවස් සෙට් එමු. අදට වීඩියෝ එක නවත්තනවා. bye bye.